යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම්. මාරම සතුටුයි. ජපානයේ හදවතක් වැනි බඳු කුජි කන්දයි පෙන්නන්න යන්නේ. ජීවිතේ පළවෙනි වතාවට එහෙම දැක්කේ මාරම ලස්සන ඔයාලට පෙන්නන්නම් මම. අපේ ලංකාවේ කඳු නගිනකොට මේ වගේ ඒවා පේන්න නැහැ. හැබැයි මෙහි ඕන දෙයක් තියෙනවා. මේ ඉන්නේ කවුද? vlog එක අයිතිකාරයා. vlog එක අයිතිකාරයා ඉන්නේ. අපි vlog එකට මැද්දෙන් බරපු. vlog එකට මැද්දෙන් බර. ඕහෝ ආයුබෝ වේවා යාළුවනේ. ජපානයේ හදවත තමයි පුජි මවුන්ට්. ජපානයේ තියෙන ඉතා ප්‍රසිද්ධම කන්දක් තමයි පුජි කන්ද. පුජි කන්දර නෙමෙයි යන්නේ. පුජි කන්ද පේන කොබෝයමා කියන කන්දර තමයි යන්නේ. මගේ යාළුවෝ වගේක් ඉන්නවා. යන්නේ යාළුවා ගෙවල් වලට ළඟයි. එතන ඉඳලා කඳු නගින්න තියෙනවා. කන්දක් නගින්න ලස්සන තැන් බලන්න තියෙනවා. එහෙනම් අපි යමු මෙතන ඉඳලා ස්ටේෂන් එකට. ඔන්න යාළුවනේ මම ස්ටේෂන් එකට ආවා. දැන් මෙතෙන් තමයි ට්‍රේන් එක නගින්න තියෙන්නේ. හොඳයි යාළුවනේ මම බැස්සා හඳාන වලට ගියේ නෑ. අපේ යාළුවා ගෙදර ළඟින් බැස්සේ. මම ස්ටේෂන් එකේ ඉන්නේ යාළුවගේ සුරුමකි ඔන්සෙන් කියලා කියන්නේ මේ ස්ටේෂන් එකට. මෙතන ඉඳලා අපි යාළුවා ගෙදරට පයින් යනවා. ඔන්න මම බැහැලා එළියට ආවා. දැන් මම යනවා යාළුවලයි ගෙදර ළඟට පයින්. මෙතනින් තාම උඩට යන්න තියෙන යාළුවලා ගෙදරට. එලා ඇපාර්ට්මන්ට් එකට. ගෙම්මෙද්දම මොකද්ද? ගෙම්මෙක් කරි මොකක් හරි උගේ අර මේ ඉපදීම ඉඳන් ඒ සෙට් එක තියෙනවා. මේකේ? මේ අයින ගහලා තියෙනවා. ඔන්න යාළුවනේ මෙන්න තියෙනවා හයිවේ එක. හයිවේ එක උඩින් තමයි මේ පාලමේ යන්න තියෙන්නේ. අපේ කොල්ලෝ සෙට් එකේ ඉන්නවා මෙතන ඉස්සරහ යනවා. එයාලත් එක්ක තමයි යන්නේ. මම ඔයාලට වෙන්නන්නම් මෙතන තියෙන පිළිම වගේක් හදලා ගෙම්බෙක්ගේ මේ තියෙනවා. මෙතන ගෙම්බාගේ මුල් අදියර. අපි උඩට ගිහලා බලමු. මෙන්න ඉන්නා ගෙම්බෙක්. ගෙම්බාද මොකාද මන් දන්නේ නැහැ. ඒ වගේ තමයි පේන්නේ. හැබැයි මේ පැත්තේ නම් තටු ටිකක් ඇවිල්ලා තියෙනවා වගේ. ගෙම්බෙක්ද ඒක? පියාඹන ගෙම්බෙක් වෙන්නේ. මෙතනත් ඉන්නවා ගෙම්බෙක්. මේ පැත්තේ මේ සමනලෙක් වෙනවා හරි මොකක් හරි මේ පැත්තේ තියෙන. එහෙම වෙන්නේ නැද මේ? පාසිත් ඔබලා වෙයි. අපේ උඹ දන්න කාසියක් ඔබලා යන. හොඳයි යාළුවනේ අපි තාම පයින් යන ගමන් මේ කිලෝමීටර් 3-4ක් පයින් යන්න තියෙනවා. ඉස්සරහ තියෙනවා අපේ කොල්ලෝ පිටිපස්සෙන් එනවා. මෙතන තියෙනවා ඉස්සරහ කන්දක් හාරලා බින්ගයක් තියෙන්නේ. බින්ගය ඇතුලෙන් තමයි යන්නේ. ඉස්සරහ පේන ලොකු කන්ද හාරලා ඇතුලෙන් තමයි බින්ගය හදලා තියෙන්නේ. අපිට එතනින් ඇතුළේ යනකොට මම ඔයාලට පෙන්නන්නම්. සාමාන්‍යයෙන් කිලෝමීටර භාගයකට අඩුවෙන් වගේ තියෙනවා බින්ගේ යන්න. අපිට ඈත පේනවා එළිය.
යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම්. මාරම සතුටුයි. ජපානයේ හදවතක් වැනි බඳු පුජි කන්දයි පෙන්නන්න යන්නේ. ජීවිතේ පළවෙනි වතාවට එහෙම දැක්කේ මාරම ලස්සනයි ඔයාලට පෙන්නන්නම් මම. බලන්න ඔන්න යාළුවනේ මම දැන් කන්ද නගින ගමන් ඉන්නේ. ගොඩක් උඩට ඇවිල්ලා තියෙන සාමාන්‍ය දුරකට. තව කිලෝමීටර් 1කමාරක් විතර නගින්න තියෙනවා. මෙතන අපේ කොල්ල සෙට් එකක් ඉන්නවා. මෙතන පේනවා මේ නැගපු පැත්ත මේ පැත්තේ ඉඳලා. මොනවද ගන්න? එතන අපේ ලංකාවේ කඳු නගිනකොට මේ වගේ ඒවා පේන්නේ නැහැ. හැබැයි මෙහි ඕන දෙයක් තියෙනවා. මොනවද ගන්න? එනර්ජියක් ගන්නවද? එනර්ජි තියෙනවා. මොනවද? මේ කන්නේද අර මේ තැඹිලි වතුර වගේ තියෙන්නේ. මොනාරි ගම් මාත් මොනාරි ගන්න ඕනේ. ඔන්න යාළුවනේ කන්දේ ආරම්භය මෙතන තමයි තියෙන්නේ. කන්ද නගින්න තියෙන මෙතනින් පටන් ගන්න තියෙන්නේ මම පෙන්නන්න. මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. ඔන්න කට්ටිය නැගලා එන අය එහෙම ඉන්නවා. මෙතන ගහලා තියෙනවා බෝඩ් එකේ කිලෝමීටර භාගයක් මෙතන තියෙනවා. කොන්චිවා කට්ටිය බැහැලා එනවා. මෙන්න වතුරත් පල්ලෙහැ. මේ ළඟදී හිම වැටුණානේ. අයිස් වෙලා තියෙනවා බිම මේ පේනවා ඔයාලට. අයිස්. නිකන් වේලිලා වගේ මේ ගස් තිබ්බට අප්‍රේල් කාලේ වගේ වෙද්දී මේ වගේ සකුර මල් පිපෙනවා. ඒතකොට තමයි මේ වගේ ගොඩක් ලස්සන මේ කාලේ ආවට. කොනිචිවා. ආච්චි අර කෝටු කැලින් නැතුව යනවනේ හයියේ. නගිමු ගැම්මට. මෙහෙට කිලෝමීටර් 4-6 පෙන්නන්නේ අරක වෙන්නද නේ? මේ තියෙන්නේ. මෙන්න අපි ආවා. මෙතන මොනවද තියෙන්නේ? ගන්ටාරයක් තියෙනවනේ. මෙතන බුදු පිළිමයක්. view point එකකට ආවා. බලමු මොකද්ද කියලා මෙතන තියෙන්නේ. එතන බුදු පිළිමයක් තියෙනවා. එතන තියෙනවා view point එක. මම පෙන්නන්නම් ඔයාලට මෙතනින් සිටි එකම පේනවා. ටෝකියෝද? වාව්. ටෝකියෝ සිටි එක පේන්නේ මෙතන කෙරෝලේම. ඔව් අර බිල්ඩින් එහෙම තියෙන්නේ. අර මේක පේනවා වගේ. මේ ස්කයි ට්‍රී එක තියෙනවා අතර. ඔව්. ඔක්කොම පේනවා. Gava. Hah? Sීතල? ඉන්න බලන්න. මේ වගේ සීතල නැත්තම් වැඩකුත් නැහැ. මට දීරි. මාරු නේ මම බලන්න. මේ ලිඳක්ද? ලාවට පේනවනේ. අර තියෙනවද? පේනවා. මිසාර අර තියෙනවද? ලොකු ගන්ටාරයක් තියෙනවා. යන්න බලන්න. මෙන්න තියෙනවා. පට ලොකු ගන්ටාරයක්. මෙන්න තියෙනවා. මේ ලීයෙන් තමයි ගහන්න තියෙන්නේ.
මෙතෙන්ට තමයි ගහන්න තියෙන්නේ. ගහලා මොනවද උනා? මොකද්ද බයි ටොයිලට් එක? මේක පෞරාණික ටොයිලට් එකක් තියෙනවා පෙන්නන්න. පෞරාණික උනාට ඒකට වැඩක් ගන්න පුළුවන් එකක් නේද? මේකද කිව්වේ උඹලා? මේකද උඹලා කිව්වේ? පෞරාණික විදිහට දාන්න තියෙනවා. පෞරාණික විදිහට දාන්න බෑ. සිසිවර දිදුනේ. ඒ චයිනා කතානේ. ඔෂින් ජපාන්. මම ඉන්නේ මෙන්න මෙතන පෙන්නනවා යුවා හිය කියන තැන. අපි දැන් යන්න යන්නේ. මෙන්න මෙතන මේකක් තියෙන්නේ. එතන තමයි යන්න යන්නේ. අපි එනවා යන්. මේ ෂූටි එක සෙට් එක ෂූටි එක ෂූටි මේ ඉන්නේ කවුද? බ්ලොග් එකයි අයිතිකාරයා. බ්ලොග් එකයි අයිතිකාරයා ඉන්නේ. අපි බ්ලොග් එකට මැද්දෙන් අපි බ්ලොග් එකට මැද්දෙන් පැනපුවා. අපි මැද්දෙන් පැනලා මේ ඉන්නේ මැද්දෙන් පැනපුවා. අපි මැද්දෙන් පැනලා ඉන්නේ. ඉතින් කිසි අයිතියක් නැහැ මේක. බලන්නකෝ. ඔව්. අංකල් කියන්නේ නේද? වයිල්ඩ් ලයින් එක. ඒක මන් දඩ එකක් උනේ ජරගානක් කියලා කියනවා. කොහොමද ඒ සමහර ලෙන්ස් එක මෙන්න දිග මෙන්න මේ පැනල වෙලා දිග ලෙන්ස් එක. ඒ ඔය පට අයිගොලේ අර කුරුල්ලගේ ෆොටෝ ගහන්න ගත්තා නේ. ඔක අතට හුරුනාම සෙට්. ඔව් ඒ. මගෙත් මේ මගේ Facebook ඉන්නවට ඇවිල්ලා සිපියු ගහනවා අප්තුන් ෆොටෝ එක. මුට මොකද ඉක් කරන්න බෑ මු ටු කරනවා හැම වෙලේ. මෙතන තියෙනවා යාළුවනේ මෙතන මේ පොඩි එක්කෙනා බාක මූණෙක් වඩාගෙන ඉන්නේ. එහෙම ඔය කියන්නද? ඊට පස්සේ මෙතන තියෙනවා බක මූණ පොඩි එකා ඔළුව දිහාගෙන ආතල් එකට වගේ. මෙයාලා තමයි එහෙම කිව්වේ ඉතින්. අපි නෙමෙයි. ජපානයේ දැන් ගවේෂණය. ඔව් දැන් මෙයාලා කලින් ආපු හින්දා දන්නවා. අපි ජපානයේ හැමදේම දන්නවා. අපි දවස් 4මාරක් ජපානයේ. ඔව් තව දවස් 4මාරක්. අවුරුදු 4යි මාස 2යි. මාස 4ක්වත් උන්නේ නැහැ. උන්නේ තව. කාඩ ඔයාලට පේනවා කට්ටිය ඇවිල්ලා උයහායන කනවා ඉඳගෙන ඉන්නවා බලන්න නිදහසේ විඳිනවා. මෙතනින් පේනවා ඔයාලට පෙන්නනම් view point එක සුපිරි. අද නගින ගමන් ඉන්නේ යාළුවනේ. තව තියෙනවා. සෙට් එකක් පිටිපස්සෙන් එනවා ඔන්න. මොකද අමාරුද? අමාරුවක් නෙමෙයි. අමාරුවක් නෑ පුරුදු වෙන්න කරන්නේ. ඉඩාවක් නෑ මහන්සියක් විතරයි. ඉඩාවක් නෑ මහන්සියක් තියෙන්නේ. මේවා පුරුදු වෙන්න කරනේව නෙමෙයිනේ. අපි නෑ මේ හුස්ම ගන්න සද්දේ. අවුරුදු 4ක් යනවා මේකේ පොල් ගෑවේ නෑ අපි. ඒ නැවතත් අවුරුදු සෙම්පයි කියන කට්ටිය අවුරුදු 3ක්ද මන් දකිවේ. 4 මේක සෙම්පයි කියන කට්ටිය කියන අපේ පොල් ගෑවේ නෑ අවුරුදු 4. පොල් ගෑවේ නෑ අපි මේවා තමයි නැංගේ. ඔන්න යාළුවනේ අපි උඩටම ඇවිල්ලා ඉන්නේ. මෙතන තියෙනවා view point එකක් තියෙනවා. පුජි කන්ද බලන්න පුළුවන් මෙතනින් උත්. පෙන්නන්නම් මම ඔයාලට. මෙතන පේනවා? ආ ලස්සනට පේනවනේ. උඩට ගිහිල්ලා බලන්න. මුඩින්ම වීඩියෝ කරනවා. वाव मारम लස්සනයි. සුපිරිය. බලන්න.
යාළුවනේ මම මේ දකින්න ලස්සන ඔයාලට අමාරුයි දෙන්න. ඒ වුණාට මේ පේන පැත්ත මාරම ලස්සනයි. ළඟ ඈත ඔයා උඹත් දාපන් පුජි කන්ද ළඟක දවසක්. පුජි සමග දවසක්. පුජි සමග දවල් වල. ඉතින් අපි හිටියේ මෙතන view point එකේ. ඔයාලට පේනවා පිටිපස්සේ. මෙන්න මේ view point එකේ තමයි හිටියේ. එතන ඉඳලා මම දැක්කා මාලිමාවක් තියෙනවා ගල් ටිකක් හතරට පළලා. ඉන්න පෙන්නන්නම් මම ඔයාලට. මෙන්න මේ පැත්තට තමයි උතුර තියෙන්නේ. අපි දැන් මේ බලන්නේ උතුර. ස්මාරකයක් තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්. එහා පැත්තේ තියෙනවා කුරුල්ලෝ එහෙම ඉන්න තැන බලන්න තියෙන තැන. අපි දැන් එතෙන් ගිහිල්ලා බලමු කුරුල්ලෝ ඉන්නවද කියලා. මේත් බලන්න තියෙනවා. ආ ඔව් ගහලා තියෙනවනේ. හොඳයි යාළුවනේ අද බ්ලොග් එක මම මෙතන ඉවර කරනවා. දැන් අපි කන්ද නැගලා දැන් ඉන්නේ හදානෝ ස්ටේෂන් එකට යන ගම.